ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පසුගියදා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු බවට චෝදනා කරමින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නව ජනතා පෙරමුණේ නියෝජිතින් පිරිසක් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තිමිරිගස්සය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ. නාරායන්පිට ප්‍රදේශයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියක වෙසෙන අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම අත්හිටුවන ලෙස ප්‍රදේශීය නියෝජිතයෙකු කරන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කළා. එහිදී ඇය පැවසුවේ එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නේ මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කරන්න එපා ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්දා කියලා. එදා අපි එහෙම එකඟතාවයකට ආව නේද යනුවෙන්. කෙසේ වෙතත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වුවේ මෙසේ. නෑ මෙහෙමයි අධිකරණ තීන්දුවක් තියෙනවා නම් ඒකේ ප්‍රොසීඩියක පිළිබඳව අපි මැදිහත් වෙන්නේ නැහැ. ඔහු ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවට නිසි ගෞරවය ලබා දෙන අතර අදාළ පවුල්වලට රජයේ ප්‍රතිපත්ති අනුව මහල් නිවාස ලබා දෙන තුරු අදාළ නිවෙස්වල රැඳී සිටීමට අවස්ථාවක් ලබා දිය හැකි නම් එය සලකා බලන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නීති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලෙසයි. අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කළේ පසුගියදා තිමිරිගස්සය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබාගත් නඩු තීන්දුවක් නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි. මේ මාලිමා ආණ්ඩුව උත්සාහ කරනවා දැන් ඒක සාධාරණීකරණය කරන්න. ඒක පරිපාලනමය කටයුත්තක් කියලා. රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියන්නේ ලක්මාලි මන්ත්‍රීතුමිය අධිකරණයට අපහාස කරලා නැහැ. එතන වෙලා තියෙන්නේ පරිපාලනමය සාකච්ඡාවක් විතරයි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වන විට දඬුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියද සිදු කර ඇත්තේ අධිකරණ තීන්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක නොකිරීම කියලා. ලක්මාලි මන්ත්‍රීතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අපට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂීය සමාජිකින්ට විතරයිද කියලා. අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රටම බලා සිටින බවත් ලක්මාලි හේමචන්ද්‍ර වහාම අත්අඩංගුවටගෙන ඇගේ නීතිඥභාවය අහෝසි කිරීමට පියවර ගත යුතු බවත් ඇයට එරෙහිව නඩු පැවරීමට තමන් බලාපොරොත්තු වන බවත් නව ජනතා පෙරමුණ පවසනවා. ලංකා යූනිවස් සබස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.